හොඳයි මිස්ටර් දිල්ෂාන්. මම ඔයාගෙන් දැන් ඉම්පෝටන්ට් ක්වෙස්චන්ස් කීපයක් අහනවා. ඕකේ? ඔයාලට ඇයි අපිත් එක්ක එකතුලා වැඩ කරන්න ඕනේ? ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න ඕනේ කියන්නේ ඔයගොල්ලෝ තනියමද වැඩ කරන්නේ? ඔයගොල්ලන්ගේ මේ මෙතන කම්පැනියක් නේද තියෙන්නේ? ඔයගොල්ලෝ මේ එතනටද කට්ටිය ගන්න සීන් එකක් නෙමෙයි තියෙන්නේ, ඉන්ටර්වයුව සීන් එකක් නෙමෙයි තියෙන්නේ. නෑ දිල්ෂාන් මහත්මයා මං හිතන්නේ ඔයා ප්‍රශ්නේ තේරුම් ගත්තේ වැරදියට. මං ආයි කියනවා. සරලව කිව්වොත් ඔයාලට I mean ඔයාලට අපේ කම්පැනි යටතේ වැඩ කරන්න ඕනේ ඇයි? දැන් මට මගේම කියලා කම්පැනියක් කොහොමත් නෑ. ඒකට මම වෙන කාගේ හරි කම්පැනියක හරි මොකක් හරි වැඩ කරන්න ඕනේ නේ. මිස්ටර් දිල්ෂාන් ගොඩ දෙන්නට තමන්ගේම කියලා එහෙම කම්පැනියක් නැහැ. නමුත් අපි කාගේ හරි යටතේ වැඩ කරන්න ඕනේ නේද? ඒ කියන්නේ කොහේ හරි වැඩ කරන්නත් බෑනේ. කාගේ හරි යටතේ මේ වගේ කම්පැනියක වැඩ කරන්න ඕනේ නේද? එහෙම හැමෝටම ඔයා ගාව වැඩ කරන්න ඕනේ කියලා එහෙකුත් නෑ නේද? මේක දේවාලයක්ද? ඔයා දෙවි කෙනෙක්ද? මේ මිනිස්සු වට නෑ. මිස්ටර් දිල්ෂාන් you are going in the wrong direction. ඔයා බැරිද දිල්ෂාන් දෙක මේ ප්‍රශ්නේ අහන්න යන්නේ. ඉංග්‍රීසි දානවා. අපි කම්පැනි එකට දන්නවා එහෙම හැමෝටම අපි යටතේ වැඩ කරන්නත් බෑ. එහෙම හැමෝම වැඩට ගන්නත් බැරි නම් අපි වගේ මෙහෙම කැමැත්තෙන් හොයාගෙන උලාගෙන දොවාගෙන ඉන්න මිනිස්සුන්ව වැඩට ගන්න බැරි ඇයි? මොකද්ද ඔච්චර උද්දච්චකම්? මොකද්ද ඔය මාන්නේ? මම කරන්න කැමති නම් ඔයා කරවන්න කැමති නම් මොනවද? මොකද්ද ප්‍රශ්න අහන්නේ ගන්නෝ? දිල්ෂාන් සරලවම තේරුම් ගන්න මට දැනගන්න අවශ්‍ය මෙච්චරයි. ඔයාට මේ ජොබ් එක අවශ්‍ය ඇයි? සල්ලි වලට. මිස්ටර් දිල්ෂාන් අපි සල්ලි කියන විනාඩිය පැත්තකින් තියමු. හරිද? හිතන්න ඔයා සල්ලි අවශ්‍යයි. Yeah boy. හරි දැන් මට කියන්න ඔයාට මේ ජොබ් wait a minute හරිද ගියාද බලයන්කෝ ඒක අවශ්‍යයි. එහෙනම් මොකටද ජොබ් එකක් අවශ්‍ය? සල්ලි අවශ්‍යතාවයකුත් නැත්නම් මොන මගුලකට මට ජොබ් එකක් අවශ්‍ය? අනිත් එක මට 8 වෙනකම් පාවෙනකම් පැය 8ක් ඉන්න ඕනේ. එකකින් කතන්දර අහන්නත් ඕනේ. මොන මගුලකට දෙන ජොබ් එක? ජොබ් එකක් අවශ්‍ය නැහැ ඉතින්. එහෙනම් ඒ ජොබ් එක කරලා මම ගෙදරටලා මොකක් කරේ මගේ වැඩක් කරන් ඉන්නවනේ. මම පිස්සු මොනවාද මේ මාන ප්‍රශ්න ඔය? යෝ අනේ දෙයනේ මට තේරෙන්නේ මම මේ අකගේ මේ ප්‍රශ්න මොන මගුලකට අහනවද කියලා. ඉතින් එහෙනම් අහන්න එපා. කෙලින්ම ජොබ් එක දෙන්න. මොකද අපි දැන් මේ ප්‍රශ්න කරන්නේ? පඩිය කීයක් දෙනවද? පඩියයි. මදි. අන්න මන්ද පුතේ පොල් කුරුමනේ මල්ල පට්ට හැකරලා දැකෝ මේ රුපියල් 20000ට ප්‍රශ්න 200ක් විතර අහන්නේ. මේ මාව රිජෙක්ට් කරන්න අරගෙන මෙහෙන්න එපා. ඊට කලින් මම ඔය කම්පැනි එක රිජෙක්ට් කරනවා. මගේ ඉන්ටර්විව් එකෙන් තමු ෆේල්. මම මගුල කාරද මන්ද මේ රුපියල් 20000 දෙන්න මේ සත්ත දෙපොට 20000 දෙන්න මේ කොහොම යනවද? යකනෝ තමුසික මහලු ජොබ් එක කොම්බට කීයද බලාපොරොත්තු වෙන්නේ? යකෝ කොට මෙන්න. ඔක රෝල් කරලා ගහ ගන්නවා. යකෝ එච්චර මගුලකට බඩ කරලා මම අනේ ඉන්න. ඉන්න. පෙපරන් දාකුතර මේ වෙකක පොල් බුඩු කොලා පස්සේ පගේ කතන්දර තාපංගු. න කරුමේද මේ චාට් තුබ්බක මට හරියන්නේ නැහැ. මම දවල කරලා යනවා යන මොන මට්ට. ඉන්ටර්විව් වලට ගිහින් තියනවාද? නැත්තම් යන්න දින්නේ. එහෙනම් මේක යාළුවොත් ටැග් කරලා ෂෙයාර්. අති පෝ මේ ටැග් කරන්න ඕනේ. ඕකේ.